මම අතර යන්නේ කොහොමද? අසනීප වුණා කෝකි දවස් ටිකේ හිතා ගන්න බැරි දෙයක් එකපාරටම නැහෙන් ලී ආවා. එහෙම නිකන් එකපාරටම ලී ආවා. ආවෙන් පස්සේ ડોක්ටර් ගාවට ගියා. ගිහිල්ලා හිතුවර ලේ පීනස කියලා තියෙන එකක්. ඒකට එහෙම ලියනවලු. ඊට ගණන් ගත්තේ නැහැ. බෙහෙත් එක බිව්වා. අඩු වුණා. ආයෙත් හන්දේ ආයෙත් ආවා. ඒව අර නැහැ දාන ඩ්‍රොප් එකක් දුන්නා. ඒක බිව්වා. ඊට පස්සේ නිදාගත්තා. රෑ ඇවිල්ලා තිබ්බේ නැහැ. උදේට හිටියා. මෙන්න එකපාරටම ආයෙත් දිගටම නිකන් ඩ්‍රැකියුලා වගේ දැක්කම පස්සේ නිකන් ෆේන්ට් වෙනවා ගියා. ඊට පස්සේ හොස්පිටල් ගියා. හොස්පිටල් ගියාම පස්සේ ට්‍රීට් කරා ડોක්ටර්ස්ලා. මේ ආණ්ඩුවේ හොස්පිටල් එකට ගියේ වැත්තේ. ඊට පස්සේ හොඳ වුණා. දවස් 3ක් විතර හිටියා. ඊට පස්සේ කන්දේ ආයෙත් මෙන්න ආයෙත් අර වගේම ආවා. ඊට පස්සේ මේ අක්කා කෙලින්ම එකන් ගියා ලංකා හොස්පිටල් එකට. ડોක්ටර් නාලක බන්දිසර ඒ සර් නම් සුපිරිම සර් කෙනෙක්. පරසට ඇත්ත මිස්තර කිව්වා මං සර් මේමයි ඩ්‍රින්ක්ස් ගන්නවා. කොච්චර බොනවද කියලා ඇහුවා. මං කිව්වා බොටස් 3ක් විතර බොනවා කියලා දවසකට. සිගරට්ස් එහෙමත් ඇහුවා. ඒක මේ දැන් මං ඇත්ත කියන්න කිව්වා එක්කම කිව්වා. ඒපරයා මාව මේ බාර දුන්නා ආසරි මෙඩිකල් හොටෙල් එකේ හොස්පිටල් එකේ නිමාල් ජයසිංහ සර්ට. සර් හරි හොඳයි දෙවි කෙනෙක් වගේ. සර් කිව්වා චාමරති කොහොමද මේ අරක්කු වල ආදීනව. මේමයි ගියා මේ ෆුල් රිපෝට් එක ගමු කිව්වා. අපි රිපෝට් එක ගත්තා. ගත්තෙන් පස්සේ බලනකොට කිඩ්නි ෆන්ක්ෂන්ස් ඩල්, ලිවර් ෆන්ක්ෂන්ස් ඩල්, අක්මා වකුගඩු තව පිත්තාශය ගලක් තියෙනවා කිව්වා. මිලිමීටර 7ක මේ අර මට නහයෙන් ලියවිලා තියෙන්නේ ප්‍රෙෂර් වැඩි වෙලා මේ අර සියුම් රිදුර නාලිකා මේ පැලිලා. කියන්නේ ප්‍රෙෂර් වැඩි. කියන්නේ මොලේ ගොඩක් සයිද ගොඩක් නැట్లా කිව්වා. ඒ පාර දැන් අර ඇරක් නැති කරන්නේ නැහැ. ඒකට කෝස් එකක් තියෙනවා ලොකු ගාණක් යනවා. ඒ කෝස් එක ගන්න පටන් ගත්තා. දැන් ආයෙත් දැන් මම ළඟදී හොස්පිටල් යනවා. ඉතින් ඔන්න තමයි ඉස්සරේ. ඉතින් අද යනවා මේ අම්මා ඉන්නවා, සුදුහාමිනී ඉන්නවා, චේදී වසවා ඉන්නවා. මේ ළඟ තමයි කරන්නේ. අද මේ යනවා අනුරාධපුරේ ගිහිල්ලා නැත්නම් තැනක් හොයාගන්න අමාරුයි. අද ඉඳන්ම ගිහිල්ලා ඉන්නවා. සිල් අරගෙන 12 13 වෙනි දින තමයි හිතන් ඉන්නේ. ඉතින් මගේ රත්තරන් යාළු ගොඩක් මට සුපත් දෙලා තිබ්බනේ. අයියා ඉක්මනට හොඳ වෙන්න කියලා ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරේ කරලා අතර මම දන්නවා ඉතින් මට ඉතින් ගොල්ලෝ ඉන්නවනේ. දැන් මේ යන ගමන් ඉන්නේ. ලස්සන මෙත්තක්. මේ හරිය කොහෙද නිලංග? කැකිරාව පහුණා. ඉතින් ඔන්න ඔය තමයි උනේ ප්‍රශ්නේ. ඉතින් ආයි බොන්න එපා කිව්වා. කවදාවත් කොකා කෝලයක්වත් බොන්න එපා කිව්වා. මේ බිව්වොත් ඉවරයි කිව්වා. ආයි බීරායි එන්නත් එපා කිව්වා. මේ මොකද මේ ඔයගොල්ලෝ බොනවා වගේ දෙන්නේ මම බොන්නේ. මම උදේ එකටත් බොනවා දෙකටත් බොනවා. ෂෝසි වල අවිල ගෙදර අක්කා නිදාගත්තන් පස්සේ ආයි හොරෙන් බොනවා. උදේ පාන්දර අතපය ගහනවා. අක්කලට හොරෙන් ඩක් ගාලා පොඩි ෂොට් එකක් දාගත්තන් පස්සේ වීට්. ගොඩාක් මම එබ්බැහි වුණා ඒකට. බලමු මං හිතනවා ඉතින් මේ පාර නම් මට ඕකේ වෙයි කියලා හිතනවා. අක ගොඩාක් සල්ලි වේදන් කරා මේ අර කුණවත්තන ඒ කෝස් එකටත් මේ වැඩි ඕකේ කියලා මට හිතෙනවා ඕකේ වෙයි කියලා. දැන් අතර දවස් 10ක් වෙනවා කිසිම දෙයක් නැහැ. නමුත් මුල් දවස්වල ඉන්න බෑ අමාරුයි. මොකද අර ඇල්කොහොල් මේ දැන් මගේ ගොඩක් තිබ්බනේ. ඒක රිජෙක්ට් කරන්නනේ දැන් ආයි දැන් අර බෙහෙත් දෙන්නේ. ඒ බෙහෙත් පොඩක් සැරයි. ඒක පොඩ්ඩක් අකට චුට්ටක් අමාරුයි. හැබැයි මේක ඕකේ වුණොත් ඕකේ වුණා තමයි. එනවා රත්තරන් යල්ලේ මන් තියන්න ළඟදී හම්බෙමු උත්සන්න ජේසු පිට අල්ලා දෙන පිටයි නිරෝගී වෙන්න පුළුවන් තරම් අරක්කු අඩු කරන්න වෙනවනේ. බර ගණන් වලින් යන්නේ සල්ලි විතරක් නෙවෙයි ගෙදර මිනිස්සුන්ට තියෙන කරදරේ අපි විදිහට දුක එකපාර මරනවා නම් කමක් නැහැ. මේ සිරෝසිස් හැදිලා කටින් ලේ ඇවිල්ලා මෙලදී මට කටිනුත් ලේ ආවා. කටින් තමයි කෑලියන්නේ ලේ යන්නේ. ඒගොල්ලෝ දිනු ලේ. ඒකද පුළුවන් තරම් පරිස්සම් වෙන්න තව චුට්ටි කාලයක් ජීවත් වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න ආසාව නෙවෙයි. මොකද අපේ චේරිය තාම පොඩි. ඉතින් මාත්‍රිය තීරණයක් ගත්තා. බලමු පුළුවන් තරම් හිත හයිය කරගන්නවා. බයි.